ඒ 2004 වසරේ උඳුවප්පුර 15ක් පොහෝ දිනය විය. හිමිතිරි උදෑසන පන්සලේ බෝමළුව සිල් සුවඳින් පැතිර යද්දී කුරිරු වූ මහ සයුර වෙරළබඩ ගම්බිම් වැනසූහ. මහල් නිවෙස්ද දුගී පැල්පත්ද ක්ෂණයකින් සයුරු රළ බිමට පතිත කළහ. දහස් ගණන් ජනී ජනයා අප වෙතින් පැහැරගත්හ. ඔහු ජාති බෙහෙදයෙන් තොරව පල්ලි පන්සල් වැනි සිද්ධස්ථානවල එකිනෙකාට උදව් කරමින් සහජීවනයෙන් යුතුව මේ ව්‍යසනයෙන් ගොඩේමට උත්සාහ කළහ. මේ මහා සයුර කුරිරු වී සංගවගත්තේ අපේ දෙමාපියන්ය, නෑසියන්ය, හිතමිතුරන්ය. එහෙත් අද සයුරු රළ වෙරළ සිපගන්නේ මේ කිසිවක් නොදත්ත කුසේය. දෙන වැකියක බලාගෙන ඉන්නත් බෑ අපට. ඒක නිසා අපි ඉතින් ඉස්සෙල්ලම තීරණය කරා ඉතින් අපේ නිවසක් සාදා ගන්න කොහොමද කියලා. දුප්පත්කම අපේ තියෙන අහිංසකකමින් ඒගොල්ලෝ මේ ගොඩාක් දේවල් මේ දැකලා අපට උදව් උපකාර කරා. සුනාමියෙන් පස්සේ මිනිස්සු ජාති ભેදයක් බලන්නේ නැතුව එකතු වුණා. ගොඩනගා ගත යුතුය බිඳ වැටුණු ගේදොර පෙරටත් වඩා සවිමත් බවින් පුබුදුවා ගත යුතුය. මැලව ගිය සිත් සතන් හද පිනන බැතිබර ගී නදින් මේ පොසුන් පොහොදින සුනාමියෙන් විපතට පත් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්වැලක් වන්නට හෙල්පෝ ආයතනය දැන් පෙරට පැමිණ සිටී. වෙනසී ගිය ගේදොර සම්පත් නැවත ළඟා කර ගැනීම මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයද ජනතාව තුළ ස්ථාපිත කිරීම හෙල්පෝ ආයතනයේ අරමුණයි. පොසොන් පොහොදින නිමිත්තෙන් දියත් කරනු ලැබූ භක්තිගී වැඩසටහනද එහි එක් පියවරකි. ගාලු දිස්ත්‍රික්කයේ සුනාමියෙන් දැඩිව විපතට පත් ස්ථාන රැසක් කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ භක්ති ගීත සංදර්ශනයට සියලුම ජනවර්ගයන් නියෝජනය වන පරිදි සංවිධානය කර තිබීම එහි සුවිශේෂ ලක්ෂණයකි. එදා පොසොන් පෝදා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ග එකට එක්ව එදින භක්ති ගීත ගායනා කළහ. ඇත්තටම මේ සුනාමිය අපිට ජාති ආගම් ભેද කුල ભેද මොනවත් නැතුව සුනාමිය හැම කෙනෙක්ටම එක විදිහටම සරදම් කළා. ඒ වෙලාවේදී මේ හෙල්පෝ ආයතනය හැම කෙනෙකුටම ඒ ජාති ભેද ආගම් ભેද මොනවත් බලන්නේ නැතුව හැම කෙනෙකුටම උදව් කරා. ඉතින් මං හිතන්නේ මේ වැඩසටහනත් මිනිසුන්ගේ සිත්වලට ගොඩක් පැහැදීමක් ඇති කරන්න උදව් වෙනවා කියලා මං ගොඩක් හිතනවා.
භක්තිගීත වැඩසටහනට සමගාමීව එදින පවත්වන ලද සාම පාද යාත්‍රාව ගාල්ල සමනල පාලම වෙත චාරිකාවේ නිරත වූයේ ජාතීන් අතර සාමය සංහිදියාව ගොඩනැංවේවා යන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුවය. අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ අද දවසේ බලාපොරොත්තු වෙනවා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන සියලුම ජාතීන් හා ඒ ආගමේ නායකයින් එකට එකතු කරලා මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ වදාළ එම සහජීවන ගුණය සහජීවනය මේ වැඩසටහන තුළින් මතු කරලා පෙන්වන්න අපිට පුළුවන් එක ආගමක් සියලුම ආගම් එකට සමරන්න එකට පිළිගන්න ඒ ආගම් වල තියෙන දර්ශයන් එකතු කරලා අපේ ජීවිතය හැඩගසා ගන්න පුළුවන් බව අපිට සුනාමීනුත් පෙන්වලා දුන්නා. අපි ඒක මෙම පොසොන් පුරපසු පොහොය දවසින් ආරම්භ කළා රටට කියලා දෙන්න කැමතියි. සියලු ආගම් නියෝජනය වන පරිද්දෙන් සපැමිණි සාම පාද යාත්‍රාව අවසානයේ ඔහු සාම ප්‍රතිඥාවකටද එළඹුණෝය. එකම දේශයක් තුල ජාතියාගම් ભેදයකින් තොරව එකාමෙන් අත්වැල් බැඳ එකම පහනක් දල්වමින් අදවෙනි පුන් පෝදිනක සමගිය හා සාජීවනය ලැබේවයි ප්‍රාර්ථනා කරමු. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. ඒ වගේම ගෞරවයෙන් යුතු ඔබ සියලු දෙනා පිළිගන්නවා. ඒ වගේම ආරාධනා කරනවා මේ සුවිශේෂී අවස්ථාවට ඒකාත්මික වන්නට කියා. මම දෙවිදුනි දේවෝලට ආවේ මම දෙවිදුනි දේවෝලට ආවේ පැති පූජාදෝ තින්ගෙන දොමලා ආවේ සසර ගෙවා මම දෙවිදුනි දේවෝලට ආවේ මම දෙවිදුනි දේවෝලට ආවේ විශේෂයෙන්ම අද මේ පොසොන් සැඳ අවස්ථාවේදී තමුන්නාන්සලා සියලු දෙනාටම දැක ගන්නට පුළුවන්. ඒ වගේම මුළු රටටම එක වගේ දර්ශනයෙන් වැදගත්ම දේ තමයි අද මේ සමරන්නේ අපේ රටේ බෞද්ධයන් පමණක් නෙවෙයි Hindu, ඉස්ලාම් භක්තිකයන් සහ ක්‍රිස්තියානි භක්තිකයන්ද මෙම අවස්ථාවට සමරීමට සහභාගී වීමයි. එයින් අපට පැහැදිලි වෙන එකම දේ තමයි අපි අතර අන්‍යෝන්‍ය සහජීවනය හා සම්බන්ධතාවය අපි විසින් ගොඩ නගා ගනු ලැබුවහොත් එයින් අපිට යම් ආකාරයක ශක්තියක් හා ජීවයක් ධෛර්යයක් ලැබෙනවායි කියන කාරණය.
පෙනේ ෂට්වර්ණ රශ්මි ධාරා ජනතාවගේ තියෙනවා නම් යම්කිසි මානසික තත්ත්වයේ වැටීමක් තියෙනවා නම් ඒ මානසික තත්ත්වයේ ගොඩනැගීම සඳහා ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ගොඩනැගීම සඳහා මේ සංවිධානය කළ තියෙන මේ භක්ති ගීත ගායනාව පිළිබඳව මම එතුමන්ලාට ස්තුතිවන්ත වෙන ගමන්ම තවදුරටත් ඔවුන්ට මේ ගාලු ප්‍රදේශයේ සුනාමි වැඩ කටයුතු කරගෙන යාමට චිත්ත ධෛර්යය තවදුරටත් දියුණුවෙන් දියුණුවට පත් වේ. සිංහල මුස්ලිම් දමිළ කියන අය වෙනසක් නොමැතිව එක් වේවා. අද මේ හෙළයට වැහි බිඳුවද නැත සාමය මෙතැනදී රජ වේවා. මේ අද සාමය එක් කෙරෙනා තැන අපගේ පැතුමන් එක් වේවා. මලේ